අනේ තාත්තේ නැගිටින්නකෝ. මනුස්සයෝ උදේ ඉඳන් රෑ වෙනකම් මේ පොඩි උන් එක සෙල්ලම් කර කර ඉන්නේ. ගිල කියා කරේ හම්බ කරන් එනවාකෝ. මේ ඉන්නේ මගේ ආදරණීය ළමයි දෙන්නයි විරිඳයි. මුදලාලි අපිට හදුන් කුරු පැකට් එකක් දෙන්නකෝ. කීයකද කොල්ල ඕන? අපිට දෙන්න 50 එකක් දෙන්න. මිනිස්සු අපිට කොච්චර hina වුණත් අපි ගොඩක් සතුටින් ජීවත් වුණා. බලපංකෝ අර මොංගලයා බැඳලා තියෙන එක. මරු කඳ නේද බං? අපිට සෙට් වෙන්නේ නැහැ එක. අනේ යනවා යන්න. ඔක මොංගලයාගේ හිටියට ඔකට හොඳට ලියන්න කියන්න පුළුවන්. ඒත් ඔක අරු ගණන් ගන්න නෑ බං. ලතා අක්කා ඔක මොකට කසාද බැඳද මන්දා? මම දන්න විදිහට නම් ඔය ලොකෝ ළමයා ඔකගේ නෙමෙයි හැබැයි. මම දන්න විදිහට ඕක මේ ගමට ඇවිල්ලා දැන් අවුරුදු 6ක් 7ක් වෙනවා. ඒත් අයියේ ඌ කොහෙන් ආවද කාගේ කවුද කියලා ගමේ කවුරුත් සුළු මුලක්වත් දන්නේ නෑ බං. බණ්ඩයි මොකෑව මොතන කරන්නේ? අනේ ලතා නගෝ මම මේ හරක් ටික බැඳලා එන ගමන් බං. ඒක මිසා. ලතා උඹේ ලස්සන නම් බං කැලේ පිපුණු වනමලක් වගේ. අනේ මට කරදර කරන්න නැතුව යන්න දෙන්න බණ්ඩයි. අනේ මට පාඩුවේ ඉන්න දෙන්න බණ්ඩයි. අනේ තාත්තේ නැගිටින්නකෝ. අනේ තාත්තේ. බය වෙන්න කාරි නෑ. මේකට බෙහෙත් කරලා තියෙන්නේ. තව ටිකකින් හරියයි. ලතා මේ මොකද මේ? අනේ ඔයා හැරුණාද? ඔයාට මතක නැද්ද අර බණ්ඩයිය දර කඩන්න ගිහලා වාගේ ඔලුවට පොල්ලකින් ගැහුවා. බණ්ඩා ඌ මට පොල්ලකින් ගැහුවද? හරි මට ෆෝන් එක පොඩ්ඩක් දෙන්න. ෆෝන් එක? ඔයා ෆෝන් නොබන්න දන්නේ කෙනෙක් කිය? ඔය හොඳ වෙලා තියෙන්නේ. කාත් එක්ක මොනව කතා කරනවද මන් දන්නේ. ජීවිතේ ෆෝන් එකක්වත් අල්ලලා නැන්නේ මේ මිනිස්සයා. අන්ධකාරයෙන් ගිල්ලා තිබුණු මගේ ලෝකෙට ආයෙමත් එළියක් වැටෙන්න යන්නේ. මගේ පුතේ අයියේ අම්මේ අයියේ නංගි අම්මේ මේ ඉන්නේ මගේ වයිෆ්. එතකොට මේ ඉන්නේ මගේ දරුවෝ දෙන්න. මොකක්? ඔයාට ඔයාගේ කියලා කවුරුවත්ම හිටියේ නෑනේ. ඔව් දුවේ අවුරුදු 8කට පස්සේ අදයි අපේ පුතාව හම්බුනේ. අවුරුදු 8ක් තිස්සේ මගේ පුතාව මම හොයපු නැති තැනක් නෑ. අපේ අයියා මෙහෙම හිටියට ડોක්ටර් කෙනෙක්. එයා අවුරුදු 8කට කලින් ඇක්සිඩන්ට් වුණා. මොකක්? දොස්තර කෙනෙක්? ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඔළුව ඩැමේජ් වෙලා අයියා ටිකක් අසනීපෙන් හිටියේ. අනේ ඒ වයින් වැඩක් නෑ දුවේ. මගේ දරුවා වෙනකොට දෙවියෝ දරුවෝ 4 දෙනෙක් මමට දීලා ඉන්නේ. ලතා පුතේ එන්න මගේ ළඟට. කාලය අපිට කොච්චර වැරදිලා පාර වැරදුනත් අපිට ඇත්තටම හිමිදේ අපෙන් වෙන් කරන්න කාටවත්ම බෑ. ආදරයට පුළුවන් ඕනෑම බිඳුණු ජීවිතයක් ආයමත් හදන්න.